මේක සෙට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන දේ තමයි තෙමේ හරහා එක එක අයිටම්ස් ඕඩර් කරන එක. ඉතින් අද මම අරන් යලා තියෙන මේ වීඩියෝ එකෙන් තෙමේ හරහා කොහොමද අයිටම් දෙකක් ෆ්‍රීම ඕඩර් කරන විදිය. ඉතින් මම අරන් යලා තියෙන මේ මෙතඩ් එකෙන් ඔයා කැමතින අයිටම්ස් දෙකක් ඔයාට ෆ්‍රී ඕඩර් කරගන්න පුළුවන්. ඒ වීඩියෝ එක ගන්න කියන්නේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරන්න. channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ ඉවරනකම් බලන්න. වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඊළඟ තවත් කතා වුණා අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහට අයිටම්ස් දෙකක් ෆ්‍රී දෙන්නේ යාළුවගේ වෙල්කම් ඩීල් ඔෆර් එක විදිහට. මේක තෙමුලා විතරනේ අලිඑක්ස්ප්‍රෙස් එකේ අපිට මුල් කාලේදී බලා ගන්න පුළුවන් වුණා. යාළුවා රුපියල් 3කට බඩු දුන්නා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ තෙමුලාත් කරන්නේ. ඉතින් තෙමුලා මේ විදිහට අයිටම්ස් දෙකක් අපිට ෆ්‍රී දෙනවා. ඉතින් ඔයා දැනටමත් තෙමුලාත් එක්ක සයින් ඉන් වෙලා නම් ඔයාට දැන්ම සයින් අවුට් වෙනවා. එහෙම නැත්නම් ඔයාට මේ ඔෆර් එක හම්බ වෙන්නේ. ඔයා අලුත්ම Gmail account එකකින් මේක සයින් ඉන් වෙනවා. ඒ වගේම ඔයාගේ setting වලට ගිහිල්ලා ෆෝන් එකේ setting වලට ගිහිල්ලා ඔය එකන මේ තියෙන ඇප් එකේ data clear කරගන්න ඕනේ. ඉතින් තමයි ඔයාලට මේ අපෝ account එකේ sign දාලා මේ කරක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද හරියට මේ විදිහට items දෙකක් free order කරගන්නේ කියලා. මේ විදිහට පුළුවන් open කරගන්නවා. පරිමේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් ඔප්ෂන් වර්ගයක් තියෙනවා. එයා යෝගින් එකට එනවා sign in කියලා. උඩ ක්ලික් කරන්න. අලුත්ම ඒ කියන්නේ මුදිකු අලුත්ම Gmail account එකකින් මේකට log වෙන්න. ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න වෙයි. මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න ඕනේ. මගේ ෆෝන් නම්බර් ඇඩ් කරපු ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එයි. ඊට පස්සේ මේක ඇඩ් කරන්න. අර පේනවා මෙතන මේ විදිහට වෙලා තියෙනවා. අර වෙනදී select free items now කියලා. උඩ ක්ලික් කරන්න. A few moments later. ඔයාලට මෙතන තියෙන කැමති free items දෙකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම කලින් තෝරාගත්ත හින්දා ඔයාලට දැන් මේක පෙන්නන්නේ මේ විදිහට. ඔයාලට පේනවාදී තව අපි 7000 ගණක ඒගොල්ලෝ දීලා තියෙන 7000 ගණක තව මොනවා හරි items ටිකක් ගන්න කියලා. ඒක පිරෙනකන් items ටික එකතු කරන්න ඕනේ. ඊට පස්සේ items ටික එකතු කරලා පස්සේ තමයි ඔයාට හම්බෙන්නේ free items දෙකක්. ඒ කියන්නේ ඔයා free දාන මෙතනින් දාන free item දෙක ඔයාට හම්බෙන්නේ. එතකොට ඔයාට පේන ඇති මම දැන් මම තව items ටිකක් දාගත්ත කාට් එකට. ඒකින්ද මෙතන දැන් check out කියලා පෙන්නනවා. ඒක උඩ ක්ලික් කරාම ඔයාට මේ ගෙවන්න ඔයාට පේන ඇති ඔයාට ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා 8000 ගාණක්. item සම්පූර්ණ ටෝටල් එක 20000ක්. ඒකට මට item එක විදියට item එක free item හම්බ වෙනවා දෙකක්. මේක ඩිස්කවුන්ට් එක විදියට 8000 ගාණක් හම්බ වෙනවා. එතකොට මට ගෙවන්න තියෙන්නේ 11000 ගාණක්. මේකෙදි ඔයාට අර free items ටික ගන්න නම් මේ විදියට තව items ටිකක් ගන්න වෙනවා. ඔයාට පේනවා යටින් subbook loader කියලා. එතකොට ඔයා
පේමන්ට් මෙතඩ් එක කරලා මේක සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට යාළුවගේ වෙල්කම් ඩීල් ඔෆර් එක ගන්න නම් අපිට යාළුවා කියන ගානට තව අයිටම්ස් ටිකක් අපිට පර්චේස් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි සල්ලි දීලා ගන්න වෙනවා. ඒක තමයි යාළුවගේ වෙල්කම් ඩීල් ඔෆර් එක අපිට හම්බෙන්නේ. ඒ වගේම අපි සල්ලි දීලා ගන්න ටික ගන්න අයිටම් ටිකටත් අපිට ඔෆර් වැටෙනවා. මේ වෙල්කම් ඩීල් ඔෆර් එක කරා ඔයා කැමති අයිටම්ස් ටිකක් ඔයාලා ෆ්‍රී ඔඩර් කරන්න පුළුවන්. මේක තියෙන එකම ඕන තමයි ඔයා ඕඩර් කරන අයිටම්ස් එකම ඔයාලට සල්ලි දීලා තව අයිටම්ස් ටිකක් පර්චේස් කරන්න වෙනවා. ඒ අර නැත්තම් මේ ඔෆර් එක හොඳ ඔෆර් එකක්. ඒවත් try කරලා බලන්න මේ ඔෆර් එක ඔයාලට කැමති අයිටම්ස් ටිකක් ෆ්‍රී ඔඩර් කරගන්න පුළුවන්. ඔයාලට Gmail account කිහිපයකින් මේක try කරලා බලන්න පුළුවන්. ඔයාලා අයිටම්ස් ගොඩක් මේක හරහා ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙන ඒවත් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට මම වීඩියෝස් වලදී ඒ අඩුපාඩු හදාගන්න පුළුවන්. මේ වීඩියෝ හොඳයි කියලා හිතන වීඩියෝ ලයික් කරන්න. ඉතින් තවත් දවස් අලුත් වීඩියෝ එකක් කරගෙන ආදරෙන් ඉන්නවා.